guys, welcome back to my YouTube channel. අද අපි යන්නේ රිදියගම සෆාරි උද්‍යානය බලන්න. රිදියගම සෆාරි උද්‍යානය කියලා කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම ප්‍රදේශයේ පිහිටලා තියෙන සත්වෝද්‍යානයක්. මේ සත්වෝද්‍යානය අක්කර 500ක් නැත්නම් හෙක්ටයාර් 200ක ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. මහජනතාවගේ ප්‍රදර්ශනයේට 2016 මැයි 28 වෙනිදා ඉඳලා මේ උද්‍යානය විවෘතයි. මේක ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය කියලා හඳුන්වනවා. මේ රිදියගම සෆාරි උද්‍යානය ගත්තොත් ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන කලාප 4කට බෙදලා තියෙනවා. ඒකෙන් සිංහ කලාපය, අලි කලාපය, ශාකභක්ෂක කලාපය, ඒ වගේම කුරුළු නැරඹීමේ කලාපය. කුරුළු උද්‍යානය නම් අක්කර 80කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකේ ඉන්නේ වැඩි හරියක් වන්නවත් පක්ෂීන් කියන්නේ ගිරව්, මොනරු වගේ සත්තු. ඊට පස්සේ ශාකභක්ෂක කලාපය ගත්තොත් ඉන්නවා සීබ්‍රා, මුවන්, ජිරාෆ් වැනි සත්තු. ඊට පස්සේ අලි කලාපය ගත්තොත් ශ්‍රී ලාංකේය අලියතුන් නිදහසේ ඉන්නවා අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහ කලාපයේ ඉන්නේ අප්‍රිකානු සිංහයන්. මේ ඉන්නේ යාලා. ඉතින් අපි බලාගෙන යන් ඉස්සරහට තව කවුද අපිට හම්බ වුනේ කියලා. රිදියගම සෆාරි උද්‍යානයේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපිට අපේ වාහනයෙන්ම අතුරට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට යාලා කියනවා අපේ ෆෝන් ඊට පස්සේ කැමරාස් එහෙම වාහනේ ෂටල් වහගෙන යන එළියට දාන්න එපා. මොකද වැටුනොත් අපිට හපව් ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොකද අපිට අර සිංහයෝ හිම ඉන්න තැන්වල වැටුනොත් එහෙම අපිට ගන්න කවුරුත් එළියට බහින්න බෑනේ, බයයිනේ. ඒකින්ද අපිට අපේ දේවල් ෆෝන් එහෙම එළියට දාන්න නැතුව පරිස්සම් කරගෙන යන්න කියලා යාලා අපිට උපදෙස් දෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහලා තව කවුද අපිට හම්බ වෙන සත්තු කියලා. පැය 2ක 3ක ගමනකින් පස්සේ අද අපේ vlog එක ඉවර කරන්න තමයි මේ යන්නේ. ආයෙත් vlog එකකින් හම්බෙමු.